Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ මගේ දෙවෙනි vlog එක, දෙවෙනි වීඩියෝ එක channel එකේ. ඉතින් පළවෙනි වීඩියෝ එකේ කට්ටිය දකින්න ඇති මම මේ දවස්වල අපේ ගෙදර වැඩ මුලින්ම බිත්තිවල පොටි ඇද්ද ඊට පස්සේ පොටි කැපුවා. දැන් බිත්තිවල පිලර් ගානක මං ඉන්නේ. ඉතින් අද උදේ වැඩ පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ දවස්වල වැඩ නිසා ගෙදර බඩු ඔක්කොම එළියට දාලානේ තිබ්බේ. ඒ බඩු ඔක්කොම ඇතුළට ගන්න ඕනේ මොකද වැස්ස. ඉතින් ඔයාලට පේන ඇති හොදටම වැහැලා දැන් වැහැලා ඉවරයි. වැහැලා පායලා තියෙන්නේ. එළියේ තිබ්බ බඩු ඔක්කොම ඇතුළට දාලා පැක් කරලා තියෙන්නේ. පේනවනේ පෙට්ටි දාලා වහලා පැක් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අද වැඩ පටන් ගමු. අදත් තියෙන්නේ පිලර් ගන්න තමයි. අද පිලර් ගාලා මං හිතන්නේ හෙටත් ගන්න වෙයි. හෙටවත් ඉවර කරන්න ඕනේ. එහෙනම් අපි යමු අද වැඩ පටන් ගමු. මුලින්ම වැඩ පටන් ගත්තේ අම්මලා කාබරෙන්. ඇද්ද එහෙම හෙට මෙහෙට කරලා තිබ්බ බරු ටික හෙට මෙහෙට කරලා වැඩ පටන් ගත්තා. අම්මා කිව්වා ඔන්න අලවලා තියෙන සමනලයෝ ටික ගලවලා එතනත් පිලර් එක ගන්න කියලා. පිලර් එක ගන්න කලින් ඔය සමනලයෝ ගලවනකොට පොඩි පොඩි ඩැමේජ් වුණා. ඒ වගේ පොඩි ටිකක් ගාලා තමයි පිලර් එක ගෑවේ. අම්මලා කාබරේ පිලර් එක ගාලා ඔක්කොම මේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ මම ඉස්සරහා කාබරේට ඉතින් ඔය තියෙන්නේ මම ඉස්සරහා කාබරේ පිලර් එක ගානවා. ඉස්සරහා කාබරේ වැඩ ටික ඉවරලා කුසිය වැඩ පටන් ගත්තා. ඉතින් ඔය ඉස්සෙල්ලාම ලෙජ් එක උඩ තියෙන බරු ටික එහෙම මෙහෙන් තියලා තමයි වැඩ පටන් ගත්තේ. මම බිත්තියේ පිලර් එක ගන්න කලින් මුලින්ම ලෙජ් ගුරට පත්තර පිටු ටිකක් දැම්මා. නැත්තම් බිත්තියේ පිලර් එක ගන්නකොට ලෙජ් ගුරට පිලර් එක වැටෙන නිසා තමයි මම මෙහෙම පත්තර පිටු දෙකක් දාලා ගෑවේ.
one more time. Punk climbing up again to the top rope. CM Punk. There's not enough. Need a third elbow by Punk. Here's the cover, the first one here for Punk, and almost out of it. Rollins kicks out. Still not enough damage has been done. හරි ඉතින් අගහරු උදේම නැගිටලා මං කරන්නේ ඔය වැඩේ තමයි කොහොමවත්. ඊට පස්සේ ඒකත් ඉවරලා උදේ කාලා බීලා ඔය වැඩ ටිකත් ඉවර කරලා මම අද වැඩ පටන් ගත්තා. ඊයේ ඉවර කරලා තිබ්බ ලෙජ් එකේ උඩ කොටස විතරයි. ඊට පස්සේ මම උදේම කුසියේ ඉතිරි ටිකේ වැඩ පටන් ගත්තා. හරි ඉතින් මම කුසියේ සම්පූර්ණයෙන් පිලර් එක ගාලා ඉවර කරලා කෑම කාමරෙත් ගාලා ඉවර කරා. ඊට පස්සේ මම මේ දැන් ගාන්නේ සාලේ. හරි ඉතින් දැන් මුළු ගෙදරම ෆිලර් එක ගාලා ඉවරයි. කට්ටිය දකින්නේ නැති. මම මුළු ගෙදරම ෆිලර් ගානවා මේ වීඩියෝ කරේ නෑ. මොකද ඔය කට්ටියට අතපාරන ඒක විතරක් බලන් ඉන්න ගියාම ෆිලර් ගාන එක විතරක් ඊයේ ඉවර කරේ. මම ඊයේ ෆිලර් ගාන එකේවත් මොනා කරපු එකේවත් වීඩියෝ ගත්තේ නෑ. ඊම ෆිලර් ගාලා ඉවර වෙනකොට 4:00 විතර ඇති කෑම කාමරේ සාලේත් ගාලා මම කාමරෙත් ගාලා ඉවර කරලා ආයේ දෙවෙනි කෝඩ්ඩයක් ගාවා කෑම කාමරේ සාලේ. ඊට පස්සේ මම හවස ආයේ යාළුවෙක් හම්බෙන්න ගියා. දැන් තියෙන්නේ සුදු පාට තින්තෙක් ගන්න බීත්තිය. මම හිතන්නේ මේ සතියේ මට ඒක කරන්න පුළුවන් කියලා. මොකද කට්ටියක් එනවා. අපේ ගෙදරට නෙවෙයි ඉන්නේ අල්ලපු ගෙදරට. ඒ කට්ටිය ආවෙම ඉතින් මට වැඩක් කරන්න බෑ කොහොමද. මොකද ඒ කට්ටිය ඉන්නේ ගොඩක් කාලෙකින් මෙහි ඉඳන් ගියපු කට්ටියක්. ඒක නිසා ආයෙ ලබනසති සන්දේ ඉඳන් අත් වැඩ පටන් ගන්න වෙන්නේ. බලන කට්ටිය ඇවිල්ලා අපි කොහේ හරි ගියොත් මම ඒකෙත් වීඩියෝ දාන්නම්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න. මම දන්නේ නැහැ තව වීඩියෝ එක ඉස්සරහට තියෙනවද නැද්ද කියලාත් මේ කරාට මේක නම් මම දාන්න මේ වීඩියෝ එක සන්දේ ඉඳන් ඉරිදා වෙනකම්ම දිගට තියෙන වීඩියෝ එකක්. මම දාන්න හිටියේ සන්දේ ඉඳන් බදාදා බ්‍රහස්පති ඉඳන් ඉරිදා. දැන් සන්දේ ඉඳන් බදාදා වෙනකන් තනිකරම කරේ තින්ත ගාපක නිසා ඒකේ දාන්න දෙයක් නැහැ. තින්තම තමයි මගේ මේ දවස්වල ජීවිතේ වෙන්නේ. තින්ත ගාන එක විතරයි. ඒක වෙන දෙයක් කරන්න නැති නිසා මම ඒක දැම්මේ නෑ. බලමුද අර කට්ටියත් ඇවිල්ලා
අපි කොහරි ගියොත් හරි කරන කියන දේවල් හරි පොඩි පොඩි වීඩියෝ අරන් දාන්න බලමු. මං හිතන්නේ මට ගන්න පුළුවන් ඒ කියලා. ඒ වීඩියෝ ගන්න ගියවත් ලැජ්ජයි. මම මේ කැමරාව දිහා බලාගෙන මේ කතා කරන්නේ මගෙන් මන් දිහා බලාගෙන මේ තාම එච්චර උරුත් නැහැ. හරි බලමුකෝ කට්ටිය වීඩියෝ කරනකන් ඉන්න කියලා මම ඉල්ලනවා. බලමු. මම දැන් ගමනක් යන්නේ අද පෝයනේ. අද අපේ ටවුමේ බුදු පිළිමේ තින්ත ගන්නවා බුදු කුටියේ. අප්පච්චි එහෙම ගියා. ගමේ අයියලත් ගියා. මාත් දැන් යන්නේ. අපි බලමු. මම යනකොට ටවුමේ බුදුමැදුර නම් තින්ත ගාලා ඉවරයි. ඊට පස්සේ මම යනවත් එක්කම ඔක්කොමලා ගියා පොලිසිය බුදුමැදුරේ තින්ත ගන්න. ඊට පස්සේ අපි තවත් බුදුමැදුරක තින්ත ගාලා ඊට පස්සේ ආවා අපේ ගමේ බුදුමැදුරේ තින්ත ගන්න. හරි ඉතින් සිකුරාදා නම් එහෙම ලොකුවට වැඩක් කරේ නෑ. නංගල වේල නිසා උදේ මෙහෙට ගියා. ඊට පස්සේ මලගෙදරක් තිබ්බා. මලගෙදර ගියා. මලගෙදර ගිහින් එන ගමන් තමයි මේ පතලේ ගියේ. අල්ලපු ගෙදර මාම වැඩ කරන පතල තමයි මේක. ගොඩක් කාලයක් තිස්සේ යන්න හිටියේ යන්න බැරුණා. ඊට පස්සේ මලගෙදර ගිහින් එන ගමන් ඔහොම ගිහින් ආවා. හරි ඉතින් අද සෙනසුරාදා උදේම කිව්වා අප්පච්චිත් එක්ක ගමනක් යන්න තියනවා කියලා. දැන් එහෙ යන්න ලෑස්ති. එහෙ ගිහින් ඇවිල්ලා දවල්ට නංගලාට කෑම හදලා දෙන්න ඕනේ. ඒකත් ඉවර කරලා අද දවසම කරන්ට් එකක් නැහැ කියලා මැසේජ් එකක් ආවා. උදේ 8 ඉඳන් 4 වෙනකන් හවස 4 වෙනකන් අද කරන්ට් එකක් නැහැ. එතකොට දවල්ට අරකට කෑම දෙන්නත් තියෙනවා. හවසට ෆොටෝ එකක් ගන්න තියෙනවා. අවුරුදු 18කට කලින් ගහ ෆොටෝ එකක් ආය හදන්න තියෙනවා. ඒ විදිහටම ආය අම්මා හැම තමයි කියන්නේ නම් හොරෙන් ඇවිල්ලා අහන් ඉන්නවා කියන ඒවා. අම්මා?
ඔව්. ආව ගන්නේවා ලැජ්ජයි. මාව ගන්න එපානේ. අවුරුදු 18කට පස්සේ නේද? 18කටත් වැඩිද මං හිතන්නේ නේ. ඔයාට අවුරුදු 3ේදී. එහෙනම් 19ක් විතර. 19ක් විතර 3ේදී. මොන්ටිසෝරි ගිහින් නැහැ. 4 දිනේ දැම්මේ මොන්ටිසෝරි 4 බාහිර ගියක් පස්සේනේ. නැදික දිනේ දැම්මේ පන්සලේ. ඊට පස්සේ අතන්ට ගියේ. අවුරුදු 19කට පස්සේ ෆොටෝ එක ගන්න ඒ විදිහට නේ. ඔව්. එතකොට ඒ කට්ටිය සෙට් උනේ ඊට පස්සේද එතකොට මේ 3 දෙනාම එකට නෑනේ. සෙට් උනානේ. ඒකට එහෙම මතක නැහැ. මටත් එහෙම ගානක් නෑනේ. හැබැයි නෑ සෙට් වුණා නමුත් ඒ ෆොටෝ එක ගන්න. ඒ ළඟදි වගේ ඉන්න එක. එච්චර මතකයක් ආවේ නෑනේ. ෆොටෝ එක ගන්න. ඉතින් එහෙම අද දවසේ ප්ලෑන් එක. නේද මම මොනවා කියන්නද මේ මිනි ව්ලොග්ස් මට තියෙන මිරර් ව්ලොග්ස් මම කියන්නේ මිරර් ව්ලොග්ස් එකේ දැච්ච නැතුව කතා කරන්න මේ මහත්තයා මේ මගේ වීඩියෝ බලන්න subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න like කරන්න comments දාන්න මේ මම එපා නම් ඉතින් කමක් නැහැ නේද අයියෙන් බෑ එහෙනම් ගහන්න දෙන්නේ එහෙම බෑ ඉන්නකො මේ ගියේ ඇතුලේ හැංගෙන්න එයා කෑම කනවා ඉතින්. ඔයත් කෑම කන්නද? ඇති වෙයි කොත්තර වගේ කියලා. එන්න ගන්න ඒක වෙලාව බැලුවේ නෑ. කෑම කන්න ගිහලා. මේ ඉතින් අල්ලපු ගෙදරට ආපු කට්ටිය තමයි පොඩි කට්ටිය සෙල්ලම් කරනවා අනිත් කට්ටිය කුසිය උයනවා. ඔහොම තමයි ඉතින් මේ දවස් ටික ගියේ. හරි ඉතින් අද ඉරිදා මේ සතිය අන්තිම දවස ඔය කට්ටිය දකින්න ඇති සන්දාගහරුවද බද දවස් තුනේම කරේ තින්ත ගාව එක. ඊට පස්සේ බ්‍රහස්පතින්ද පොයි දවසේ ඒත් තින්ත ගන්න ගියා. එතකොට එදා බ්‍රහස්පතින්ද නංගලා ඊට පස්සේ සිකුරාදා සෙන්සුරාදා ඒ කට්ටියත් එක්කම තමයි. අද ඉරිදා අන්තිම දවස සතියේ. අද නම් වැඩි ප්ලෑන් ගොඩක් තිබ්බේ නෑ. අද උදේ පාන්දර 6:00 විතර නෝඩ් නංගලා ගියා. අද
ගගේ නාන්න යන්න කියලා හිටියේ වහිනවා. අද ඒක කරන්න වෙන්නෙත් නෑ. අද එහෙමටම කියලා අද හෙට් සන් ලබස් ඒ කියන්නේ ලබස් සන්ද කිව්දන්නේ මම පටන් ගන්න හිටියයි තීන්ත ගන්න. හෙට ඉදම් ඉතින් තීන්ත ගන්න පටන් ගන්නවා. අද දැනට කරන්න කිසි දෙයක් නෑ. අද වැඩකුත් නැති එකේ මේ වීඩියෝ එක එඩිට් කරනවා කොහොමත්. අම්මා මහනවාද? නංගලත් ගියා කරන්න වැඩකුත් නෑ. එයාත් අද මහනවා. එළුම් හලක් දාන්නේ. මහනවා කියලා පටන් ගන්න හැබැයි කරන්නේ මේක තමයි. ෆෝන් එක අතට ගත්තා. ඔච්චර තමයි. නෑ මම මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ. අද ඔයා මම දැන් මහන්න අරන්න තියෙන්නේ මම ඇල්ලුම් කිට් හදලා තව කරිකක් හදලා තියෙන කිරට. ඔයා මොනවා හරි එකක් හදන්න. මම මොන හදන්න මේ දවස්වල ඉතින් බෑ ගෙදර වැඩ ඉවර වෙනකම් මොකුත් හදන්න බෑ. ඇයි? බෑ ආය උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරලා ආය හරි අද හදන්න වැඩ බෑ. කරන්නේ නෑනේ ඔයා. එපා වෙනවා හදන්න ගියාමත්. එපා වෙනවා කියලා දෙයක් නැහැ ජීවිතේ. ගෙවන දවස ලස්සනට ආසාවෙන් සතුටින් ගෙවන්න. ගෙවන මොහොත. එතකොට හරි එපා වෙන්නේ නැහැ එතකොට ජීවිතේ. බරසාර ඔළුවට දේවල් ගත්තා නම් එපා වෙන්නේ ජීවිතේ. තේරුණාද ඔහෙට? මගේ සැහැල්ලුවෙන් නේද? හරි මම යන්තම් යනවා වීඩියෝ එකත්. ඕන්නෝමයි අපේ අම්මගේ ඔබ දන්න. අම්මගේ ගෙන කමිසෙද? හරි. ඇතිනේ ඇති. ඉගෙන කොටක් දානවනේ. මාත ගෙන්දර අඩ කරන්න වෙන්නේ. සවුන්ඩ් මියුට් කරනවා. නෑ. හරි ඉතින් දැන් මේ ඉර දවල්ට දෙන්නම එකතු වෙලා උයනවා. එළවලු හදලා තියෙන දැන් ඔන්න මාස් බදලා ඒවා හොත් හදන්න යන්නේ. තේල් ගතිය බලන්නකො. පුදුම තේල් ගොඩක්. හරි ඉතින් උදේ වැස්සට දවල් වෙනකොට අවුව පෑයුවා. ඊට පස්සේ මායි මල්ලි කෙනෙකුයි ගියා ගගේ නාන්න. හැමදාම නාන්න යන තැනට නෙමෙයි ගියේ පොඩ්ඩක් වෙනත් තැනකට ගියේ. අන්න කුකුර මැදින් කියලා තමයි යන්න තියෙන්නේ. මොනවාද? මැනික් ගල්? ඔව් ඔව්. ඒක දුඹුරු මැනික් මේක. මේක රතු මැනික්. පොඩ්ඩක් වෙනව රතු වෙනවද? මේක නිකම්ම. ඒ තේනවනේ. රතු මැනික්. රියල් මැනික්. හරි ඉතින් නාන්න කියලා ගිහිල්ලා ඔන්න වගේ එකක පිස් වැඩ කර කර ඉඳලා
කොහමරි ගෙදරින් ගියේ 3:00 විතර. ගෙදර නාලා ගෙදර එනකොට 6:00 විතර ඇති. හරි ඉතින් ගිය සතියේ ඔය විදිහට තමයි ගෙවිලා ගියේ. වීඩියෝ එක ඉවර වෙනකන් හිටපු හැමෝටම thank you. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම්.